හයිගයිස් කෝමද මම හිතනවා හැම මොහොතින් ඇති කියලා අදම කතා කරන්නේ බින්දුවටම වැටලයින්න කෙනෙක් හෙමත් රිලේෂන්ශිප්යක්කින්ද වෙන්න පුළුවන් හෙමනත්තම් ෆයිනන්ශ ඉශස් නිසා වෙන්න පුළුවන් හෙමනත්තන් ජීවිත මක්මරි ප්‍රශ්නයක්කින්ද ඔයා මේ වෙලා වැටෙන්න්න පුළුවන් අඩියටම වැටලනගන්නේ අපි කොහොමද ඒකෙන් නැගටින්නේ කියෙනෙකත මගේ එක්ස්පිරන්සලි ම කතා කරන්න මොකොද සමර තැන්වල මම මගේ ජීවිත ප්‍රශ්නත් එක්ක මට ආපු බාධක එක්ක මම වැටිච්චි තැන්වලේ මම කොහොමද නැගිට්ටේ කියන එක්ස්පිරියන්ස එකත් එක්ක තමයි මමට කතාගන්න පලවිනිම දේ තමයි ඔයාට භයානක සිතුවිල්ලින නිකම් මම ජීවිත නැති කරගන්න ඕන මගේ ජීවිතය කිසි තේරුමක් නැහැ මට තවත් ජීවත්තලා වැඩක් නැහැ වගේ එනවනම් පලවෙනිම දේ කල්පනා කරලා බලන්න ඔයා මේ ලෝකට ඇවිල්ල තියෙන ඇත්තර මොකක් මහරි හේතුවක් මත හරිද එතකොට වාගේ ජීවිතය වැලිව් එක ඇත්තර මේක මේ ලෝකයේ සල්ලි වැඩිපුරම තියෙන පුද්ගලයා ඉලෝන් මස්ක් එයාගේ තියෙන ධනස්කන්දයටවත් සමාන කරන්න බැහැ ඔයාගේ ජීවිතය වැලිව් එක හිතන්න වාගේ ජීවිතය කොච්චර වටිනවාද කියලා හරිද ඉතින් පලවෙනමදවා ඒක තේරුම් ගන්න ඕනේ හරි ඉතින් එතනින් එහා ඔයා ඒක ඇක්සෙප් කරාට පස්සේ තමයි ඉතුරු ස්ටෙප්ස් ටික හරි පිළිවෙලකට අනුගමනය කරගෙන යන්න පුළුවන් පළවෙනිමදේ ඒක සහ කපොඩක් ටයිම් අරගෙන කල්පනා කරලා බලන්න ඇයි මට මෙහෙම දෙයක් වුණේ මගේ යාලෝ නිසාද මගේ රිලේෂන්ශිප් එක නිසාද මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි මට මෙහෙම වුණේ ඊට පස්සේ බලන්න ඔයාගේ සරවුන්ඩිං එක ගැන ඔයාගේ එන්වයරමන්ට් එක ඔයාට කොහොමද මේකට හෙල්ප්ෆුල්ද එහෙම නැත්නම් තවත් ඔයාව මේ ප්‍රශ්නෙන් තවත් ආපස්සට අදිනවද කියලා මොකද හොඳ යාළුවෝ ටිකකට හොඳ ෆැමිලි ගැන හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්් එකක් තියෙන කෙනෙක්ට ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්න නෙමේ මොකද විසඳගන්න පුළුවන් බැක් බෝර්න් එකගේ පිටිපස්සෙන් ඉන්නවා මොනාද ගාඩ් කරන්න ඕන තරම් කට්ටියාව ඒක නිසා බලන්න පුළුවන් තරම් ඒ කට්ටිය කොහොම දවාට හෙල්ප්ෆුල්ද ට ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් කෙනෙක් කියනවා ඇත්තරම් වටන ඇත්තක ප්‍රශ්න කතා කරලා මන් දැම්ම මෙහෙම තත්ත්වක තමයි මචං ඉන්නේ මොකද කරන්නේ මම මේකට මටත් දැන් හිතාගන්න බැරි තැනක තමයි මම ඉන්නේ මම ඉස්සරහට මොකද්ද කරන්න කියන එක. ඉතින් ඒක පොඩ්ඩක් පොඩි ඩීප් ඩිස්කෂන් එකකට යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඇත්තටම වටිනවා. හරි. ඔයාට එහෙම එන්වයරන්මන්ට් එකක් ඔයාගේ වටේ නැත්තම් ඉන්න හැමෝම බලන්නව කකුලෙන් අදින්න නම් තවත් ඒ ප්‍රශ්නේ තවත් ආව ඒකෙම ගිල්ලන්න නම් බලන්නේ ඔයා ඒ කට්ටියකින් ඈත් වෙන්න. අමාරුයි තමයි ගොඩක් ළඟින් ආශ්‍රය කරන යාළුවෝ වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොන්ගේ ජීවිතෙන් අයින් කරන්න. මොකද හේතුව ඒගොල්ලොත් එක තවත් වාට ඉස්සරහට ගමනක් නැහැ. මොකද ඔයාටම තේරෙනවා මේ වගේ තැන්වලදී මෙයා මට මෙහෙමයි කරේ මට මෙහෙමයි සැලකුවේ මෙයා මම කොච්චර මම එයාට දීලා තියෙන වැලියු එක ඔයා මෙච්චර තැනක තිබ්බා ඒත් එයා වාට ඒ තරම් සලකන්නේ නැත්තම් ඒ කියන්නේ මම කියන්නේ රිටර්න් එකක් බලාපොරොත්තුෙන් ආශ්‍රය කරන එක. හැබැයි ඔයාගේ ජීවිතේට වැලියු එකක් දෙන්නේ ඒ කෙනාගේ ජීවිතේට වඩා. ඒක වටිනවා හැම දෙයකටම වැඩිය. ඉතින් පොඩක් ඒක බලන්නවා පොඩි වෙලාවක් අරගෙන ඇත්තරම කොහොමද මගේ එන්වයරන්මන්ට් එකේ කට්ටිය මට සලකන්නේ මට සපෝටිව්ද එහෙම නැත්නම් මාත් එක්ක ඉස්සරහට යන්න ඉස්සරහට ගමනක් යන්න පුළුවන් කට්ටියද ඉන්නේ එහෙම නැත්නම් ඇත්තරම මගේ ජීවිතේට නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙන කට්ටියවද මම ආශ්‍රය කරන්න කියලා බලලා ඒගොල්ලොන්ගෙන් වහාම ඈත් වෙන්න. ඉතින් අනිත් කාරණාව තමයි කලබල වෙන්න එපා මොනම හේතුවක් මතවත් කලබල වෙලා තීරණ ගන්න එපා සහ මේ ආපු ප්‍රශ්නයක් විතරයි කියලා සලකන්න. කොච්චර ප්‍රශ්න ලොකු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේකෙන් ආපහු නැගිටින්න පුළුවන්. හරිද? ඩොලර් මිලියන ගානක ප්‍රශ්නයක් වුණත් ඔයාට ඒකෙන් නැගිටින්න පුළුවන්. ඒ කොන්ෆිඩන්ස් එක ඔයා ගාව තියාගන්න. මොකද ඔයා ඉස්සරහට එහෙම ගැන නිකන් හිතන්න පොඩි ප්‍රශ්නයක් වුණත් ලොකුවට ඔයා ඒක ගැන හිතලා වොරි වෙලා එහෙම වෙන්න ගත්තොත් එහෙම ඔයාට කොන්ෆිඩන්ස් එකක් ඔයාටම නැති වෙලා යනවා මට මේ පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ කියන්නේ ඉස්සරහට ලොකු ප්‍රශ්නයක්වත් මට විසඳ ගන්න බැරි වෙයි කියලා. ඒක එහෙම හිතන්න එපා. මේකත් එක්තරා ප්‍රශ්නයක් විතරයි. ඉතින් ප්‍රශ්නයක් කියන අනිවාර්යෙන් ඒකට විසඳුමක් තියෙන්න ඕනේ. මම මේ ප්‍රශ්නට ඒ විසඳුම මම කොහොම හරි හොයනවා කියලා. ඒ කොන්ෆිඩන්ස් එක හදාගන්න. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕන අනිත් කාරණාව වැදගත්ම දේ ප්ලෑන් එකක් හදාගන්න හරියට ස්ට්‍රක්චර් කරලා මම කොහොමද මාස 6ක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන් එක වගේ ප්‍රශ්න අනුව තීරණය වෙන්නේ සහ ඔයාගේ ඒ කියන්නේ ඔයා කොච්චර එෆර්ට් එකක් දානවද ඒක විසඳ ගන්න කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් බලන්න ප්ලෑන් එකක් හදාගන්න උදාහරණයක් විදිහට මම ගත්තොත්
ෆයිනෑන්ශලි අපි ගමුකෝ උදාහරණයක් විදිරවා ණය වෙලා එන අයගෙවාගන්නත් බැරුව අඩියටම වැටල කරගයා ගන්න දෙයක් නැතුව දැන්වා ඉන්න මේ උදාහරණයක් ගන්නේ එතකොට ප්ලෑන්යක් හදාගන්න මේ වෙලාවේ මට ඉන්කම් සෝසස් මොනවද හදාගන්න පුළුවන් දේවල් හරි බලලා අඩ මේ වෙලා ජොබ්බැක් නැත්තම් ඉක්මනට පුළුවන් ඉක්මනටම ජොබ් එකට ඇප්ලයි කරන්න එහෙම ජොබ් එකකට ඇප්ලයි කරන්න තරම් සුදුසුකමක් නැත්තං වාට මේ වෙලාවේ පුළුවන් තරම් ඕන තරම් පාටයිම් ජොබ්ස් තියෙනවා මේ ප්‍රෙස්ටරොන්් සල තියෙනවා ඒවගේ පොඩ්ඩක් ට්‍රයි කරල බාන පුළුවන් තරම් ස්කිල් එක ඔයාට ලබාගන්න ඕන තරම් ජොබෝජන්ටිස් තියෙන ඉතින් ට්‍රයි කරල බලන් ඒක එතකොට රෙස්ටරන්ට් එක් වය යොත්තේ මට මීල් සම්බෙනවා ඒකත් එක්ක වාගේ තව එක්ස්පෙන්ඩිජස් ටිකක් හරි අඩුවෙන එතකොට වාට ඉන්කම් එකෙන් ලොකු කොටසක් ඉතුරු කරගන්න පුළුවන් එතකොට ඒකෙන් වා ගානක් අයින් කරලා ඒ ලෝන්ස් ටික ගෙවනවා මම මේ මාස වෙද්දි මෙහෙම මේ ලෝන්ස් වලින් අයින් වෙන්න ඕන ඉතින් ඒක නිසා මම කලෙක්ෂන් එකක් දාගෙන යනවා මෙම ෆන්ඩයක් බිල් කල මම ලෝන් එක මෙහම ටික ගෙවනවා සහ ඒ කෙනත් එක සෝද ලෝන එක දීපු කෙන බෑංක එකක් වෙන්න පුළ මනත යාලුවෙක් රගම යාලුවක් කෙන පුල ෆැමිලිගේ කවරන්න පුල සෝදව කතා කරලා මෙමයි මචම් මේ වෙලා මට පොඩ්ඩක් අමාරු මට පොඩි ටයිම් ඇදදිය මම අනිවාරෙන් මේ ඩෙප්ට එක මම අනිවාරෙන් ගෙවනවා මම කොහොම කරත් මම මේ ලෝන් එක ගෙවනවා කියන එකට එත් එක පොඩක් කතා කරලා සෝදව කතා කරලා පොඩක් එන්න ඇග්‍රිමෙන්ට් එකට හරිද අනිත්දේ තමයි ඔයාහෙම පටන්ගත්තර පස්සවට මගින් අතාරන්න හිතුනොත් ආපව් වහට ප්‍රශ්නය ආපු තැනට ගිහිල්ල ඇයිමම් පටන්ගත්තේ මට මේකෙන් ගොඩෙන් ඕනේ ඒ නිසයි මම මේක පටන්ගත් තිීම මතාරන්න හැ මං මේක කොහොමරි මේ ප්‍රශ්නය විසදල තමයි ම අතාරන්න ඒ කන්ෆිඩන්සවා හදාගන්න ඕනේ සහ කන්සිස්ටන්සියාගන්න මගින් අතාරන්න එපා ප්‍රශ්නයවා වටන්න කට්ටිය මම කිව්වාගේ කට්ටිය අහින් කරලා පුළුවන්තන වාගේ ඔළුව කෙලින් තියාගෙන ෆෝකස් කරන්න මම මේක විසදනවා මම ප්ලෑන්යක් කදාගත්තා මමගේ ප්ලෑන් එක මේ විදිහටයි තියෙන්නේ ඉතින් මම ඒක මගේ ඩිසිපලින් එක මම නැති කරගන්න නැහැ මම මේක ඉවර කරනවා කියන තැනට ඇවිල්ල ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මාසෙන් මාස සතියෙන් සතිය ඔයා වාගේ දේවල් ඇචීව් කරගෙන ටිකටිගේ ප්‍රශ්න සෝට අවට් කරගන්න දැන් ඕගොල කල්පනා කරන හරි ෆයිනන්ශල් ශෝයක්න හරි ප්‍රශ්නයක් නෑ පොඩ්ඩක් කරය වුලක් නෑ දැන් ඉමෝෂනලි මාර විදිර වැඩිච්ච කෙනෙක් කොමද තකොට නැගටන්නේ උදාහරණයක් දිරගත්තොත් බ්‍රේක් එකක් වෙලා හෙමනත්තං තමන්ගේ ළගම කෙනෙක් නැති වුණාට පස්සේ මම කොහොමද මේකින් ඒකට කොට්ටික කාලයක් යනවා හරි මම කියන්න හැ දවසින් දෙකින් ඔයාට පුළුවන් මේ අවඒකම හිතන් දෙපා හෙම කියන්න බැහැ මොකොද ඒ කෙනත් එක්ක තිබ ඇටෑච්මන්ට් එක අනුව තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෙක් වෙන්න පුළන් ළඟම කෙනෙක්ගේ කියන්නේ නැතිවීම ඒක ඒ තිබ්බ ඇටෑස්මන්ට ඇත් එක්ක මාර විදියට යන ටයිම් ඩියවරේෂන් එක ඩිපෙන්ඩෙනවා හරි එතකොට එක්සැක් ටයිම් එකක් නොකිව්වත් මාස දෙකක් තුනක් අතර කාලයක් ඇතුළත ඔයාට රිකාව වෙන්න පුළුවන් ඔයා මේ ක්‍රමයම අනුගමනය කළොත් බැරි නැහැ හරි ප්ලෑන්යක් හදාගන්න හරි මම මේකට බොරි වෙන්න ඇත්තන මෙමයි දුකයි හැබැයි බොරි වෙලා වැඩක් නැහැ මම මෙතනින් මගේ ජීවිතය ඉස්සරට හදාගන්න ඕනේ නැතිවිච්ච කෙනත් එයාගේ සතුරත් ඒක වෙන්න පුළුවන් හරි අම්ම උදාහරණයකදර අම්ම තාත්තා ඔයාගේ ජීවිතයේ ඇත්තරම ගොඩ යනවා කියන එක දකින එක තමයි ඒගොලුන්ට තිබ එකම් බලාපොරොත්වෙන පුල ඉතින් ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු සුන් කරන්නේ නැතුව පුළුවන් තරම් බලන්න හරි මෙම දෙයක් වුණා වූ දරගන්න අමාරුයි මම වැටෙන්න්න පුළුවන් උපරිම අඩියට ම වැටලා ඉන්නේ හැබැයි මම මේ ගොල්ල වෙනුවෙන් සහ මම මගේ අනාගතය වෙනෙන් මම දැන් වැඩ කරන්න ඕනේ දුකයි තමයි හරි දුකට පොඩ්ඩක් පැත්තකින් ඉන්න කිය වාගේ වැඩටිය කරන්න යන්න ඕනෙ දැන් ඉතින් අරම කියනක දුකට පොඩ්ඩක් පැත්තක ඉන්නකොට හෙම පැත්තකින් ඉන්නකොට එහෙම ඔය කියන තරම් ලේසි නෑ මම මේක දන්නවා ඉතින් පුළුවන් තරම් ඔයාව සතුටු කරන්න පුළන් වැඩ වා ජීවිතයට දවස ගාන එකතු කරගන්න උදාහරණයකදිර පොඩ්ඩක් ඇවිදල එන්න ගැන පොඩ්ඩක් ගෙන සෝෂල් ගැදරිංසලට යන්න එන්න ගත්තර පස ටිකටික පොඩ්ඩක් එක අඩුවෙන්න්න ගන්නවා හැබැයි ඒකනත් ටයිම්යක් මාසයක් දෙකක් යනවා ඉතින් මම කියන්නේ ඒ ප්‍රශ්න වෙච්චකම කාමර ඇතුළට වෙලා නිදාගෙන එහෙම ඉන්න එපා එහෙම ඉටියොත්තා ප්‍රශ්න වැඩිවෙන එක විතරයෙන අඩුවෙන්නේ නැහැ මොකද හේතුව එතකොටවා ඒක ගැනම ලූපයක් විදිට ඒක ගැනම හිතන් සරින්සර හිතන්න ගන්න එහෙම උනොත් එහෙම තා ප්‍රශ්නය ගොඩගන්න බැරි තැනට යනා විතර ඇති එතනට යන්න නොදී පුළුවන්තන ඒකෙන් රිකාවෙන්න ඔයාගේ ජීවිතේ පුළුවන්තරවා බිසි කරගන්නවා වැඩවල නියලෙන්න
වා කැමති දේවල් කරන්න එක්සයිස් කරන්න වෙන්න පුළුවන්වා මෙඩිටේට් කරනවා නම් හොඳයි ඒක කරන්න පුළුවන් ඊට පස්සේ පොඩි වෝක් එකකට ගිහිල්ලා එන්න පුළුවන් එළියට ඩිනර් වලට ලන්ච් වලට පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න පුළුවන් සහ තව يعني ඔයාට ක්ලෝස්ම කියලා හිතෙන ඔයාට ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් එහෙම යාළුවෙක් ඉන්නවා නම් ඉතාමත් හොඳයි එහෙම කෙනෙක් එක කතා කරලා ප්‍රශ්න කතා කරලා එයාත් එක්ක පොඩ්ඩක් පොඩි chat එකකට සෙට් වෙලා එහෙම ටික ටික ඔයා ඒක ටයිම් එකත් එක්ක ඔයාටම තේරෙනවා ඔව් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි ඒකට ටයිම් යනවා ඒ ටයිම් එක හරියට ගත්තොත් ඇත්තටම සාර්ථක විදිහට ඒක ප්ලෑන් එකකට ගියොත් ඔයාට ඒ කාලෙද්දි තේරෙනවා මේක ලොකු දෙයක් නෙමෙයි හැමෝටම මේ වගේ මේක පොදු හැමෝටම අත්වෙන දෙයක් ඉතින් මම මේක එච්චර ලොකුවට අරගන්න නැතුව දැන් හරි මම පොඩි ස්ටේබල් තත්වයකට ඇවිල්ලා තියෙන දැන් මම මගේ ජීවිතේ දියුණු කරගන්න ඕනේ. ඉතින් තව ඔයගොල්ලොන්ට මීට අමතරව ඔයගොල්ලොන්ගේ දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ ජීවිතේ වැටෙන්න පුළුවන් අඩියටම වැටලා ඉන්න වෙන්න පුළුවන්. ඒ කියනවා මේ වීඩියෝ එක ඒ කියන්නේ පොඩ්ඩක් හරි මේ වීඩියෝ එක බලන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙන මොනවාම හරි තැනකින් ඔයාගේ ජීවිතේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් තමයි මේ වීඩියෝ ක්ලික් කරේ. ඉතින් වඩා ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි කතා කරමු මේ ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් subscribe කරලා set වෙන්න. හැමදාමත් කියනවා වගේ you have the power to transform your life. Let's build your empire. Thank you so much.